හෙලෝ කොහොමද ඔයාලට? ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. 1974 දෙසැම්බර් 4 වෙනිදා රාත්‍රී 10:05 මිනිත්තු 10යි. මුළු නෝටන් බ්‍රිජ් ප්‍රදේශයම නිහඬ නින්දක. නමුත් ඒ නිහඬතාවයේ බිඳිමින් ඇසුණු මහා ගිගුම් හඬක් ශ්‍රී ලාංකීය ගුවන් ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදයක් සනිටුහන් කළා. මිනිස් ජීවිත 191ක් අලු කරමින් සප්තකන්‍යා කඳුවැටිය මිනි කන්දක් බවට පත්වුණු ඒ බිහිසුණු රාත්‍රියේ කතාවයි මේ. මාටින් එයා 138 ගුවන් යානය ඉන්දුනීසියාවේ සුරබායා සිට සෞදි අරාබියේ ජෙඩා බලා පියාසර කළ මේ මැක්ඩොනල්ඩ් ඩග්ලස් DC-8 යානයේ මගීන් 182 දෙනෙක් හිටියා. ඔවුන් හැමෝම ශුද්ධ වූ මක්කම වන්දනා කරන්න ගිය අහිංසක හජ් වන්දනාකරුවන්. යානයේ නියමුවන් ඇතුළු 9 දෙනෙකුගේ යුත් කාර්ය මණ්ඩලය නෙදර්ලන්ත ජාතිකයින්. ඉන්ධන ලබා ගැනීම සඳහා කටුනායකට ගොඩ බැස්සවීමට නියමිතව තිබූ මේ යානයට තමන්ගේ ගමනාන්තය මරණය කියලා හීනකින්වත් හිතන්නේ නැතුව ඇති. නියමුවාට ලැබුණු වැරදි දත්තයක් නිසා ඔහු විශ්වාස කළා තමන් දැන් ඉන්නේ කටුනායක ගුවන් තොටුපළට ඉතා ආසන්නයේ කියලා. යානයේ තිබූ DME උපකරණය පෙන්වුයේ තවත් සැතපුම් කිහිපයක් පමණක් ඇති බවයි. නමුත් ඇත්තටම ඔවුන් හිටියේ ලක්ෂපාන ප්‍රදේශයේ මීදුමෙන් වැසුණු සප්තකන්‍යා කඳුවැටිය ඉදිරිපිට. අඩි 4000ක් උස කන්දක් ඉදිරියේ අඩි 2000කට යානය පහත් කළ නියමුවා තමන්ගේ මරණය කරා යානය පදවාගෙන ගියා. යානය ගැටුනේ සප්තකන්‍යා කඳුවැටියේ 5 වන කඳු මුදුනේ. මහා පිපුරුමත් සමගම මුළු ප්‍රදේශයම ආලෝකමත් වුණා. පසුදා උදෑසන වන විට මුළු කන්දම එකම මළගයක්. ගස් උඩ රැඳුණු මල සිරුරු විසිරුණු අත්පා සහ වන්දනාකරුවන් රැගෙන ආ සෙල්ලම් බඩු සුවඳ විලවුන් බෝතල් කන්ද පුරා විසිරී තිබුණා. දින ගණනාවක් යනතුරු ඒ මල සිරුරු වල ගඳ සහ සුවඳ විලවුන් සුවඳ නෝටන් බ්‍රිජ් පුරා හැමූ බව ගැමියන් අදටත් කියනවා. මේ අනතුර වටා අභිරහස් කතාත් ගෙතුණා. සප්තකන්‍යා අනතුර ගැන කියද්දි අදටත් නෝටන් බ්‍රිජ් වැසියන් භීතියෙන් සහ පුදුමයෙන් මතක් කරන එක් සුවිශේෂී සිදුවීමක් තියෙනවා. ඒ තමයි හෙන්රිකා වැන්ඩලූ කියන ගුවන් සේවිකාවගේ කතාව. යානය කන්දේ ගැටී සියල්ලන්ම පාහේ කැබලිවලට විසිරී යද්දී මේ ගුවන් සේවිකාවගේ සිරුර පමණක් කිසිදු තේරුම්ගත නොහැකි අයුරින් කිසිදු හානියක් නැතිව එක්තරා ගසක අතු අතර රැඳී තිබීදී හමු වුණා. ඇය මිය ගොස් සිටියත් ඇය ඇඳ සිට නිල ඇඳුමට හෝ ශරීරයට කිසිදු බාහිර තුවාලයක් සිදු වී තිබුණේ නැහැ. ඇය සුව නින්දක ඉන්නවා වගේ පෙනුනේ කියලා එදා ඒ සිරුර දැකපු අය පවසනවා. මේ සිදුවීම විද්‍යාත්මකව පැහැදිලි කරන්න බැරි වුණත් එය මේ ඛේදවාචකයේ තිබුණු අභිරහස්ම සිදුවීම ලෙස ඉතිහාසයට එක් වුණා. මේ මහා විනාශයට හේතුව මොකක්ද? ඒ ගැන සොයන්න ශ්‍රී ලංකා රජය සහ මාටින් එයා සමාගම ඒකාබද්ධ විමර්ශනයක් පැවැත්තුවා. කළු පෙට්ටියේ දත්ත සහ ගුවන් පාලක මැදිරිය අතර ඇති වූ සංවාද විශ්ලේෂණය කිරීමේදී යානයේ තිබූ දුර මනින උපකරණය වැරදි දත්ත ලබා දී තිබුණා. යානය කටුනායකට සැතපුම් 14ක් දුරින් ඇති බව උපකරණයේ පෙනුණත් සැබවින්ම ඔවුන් සිටියේ සැතපුම් 38ක් ඈතින්. යානය පදවාගෙන ආ ප්‍රධාන නියමුවා ඉතා පළපුරුදු අයෙකු වුවත් ඔහු මීට පෙර ශ්‍රී ලංකාවේ මේ මාර්ගයේ පියාසර කර තිබුණේ ඉතා සීමිත වාර ගණනක් බව හෙළි වුණා. sannivedana ගැටලුව වුණේ නියමුවා ගුවන් පාලක මැදිරියට පවසා තිබුණේ තමන් දැන් අඩි 2000ක උසකින් පියාසර කරන බවයි. නමුත් ඒ වන විටත් ඔවුන් සිටියේ අඩි 4000කට වඩා උස සප්තකන්‍යා කඳුවැටියට ඉහළින්. ගුවන් පාලක මැදිරිය යානය පහත් කිරීමට අවසර දුන්නේ නියමුවා ලබා දුන් වැරදි දුර දත්ත මත පදනම්වයි. එදින රාත්‍රියේ දැඩි මීදුම සහ වර්ෂාව පැවතීම නිසා නියමුවන්ට ඉදිරියෙන් නැති කඳුවැටිය පෙනුනේ නැහැ. මෙය යානයේ එන්ජින් හෝ පියාපත්වල කිසිදු දෝෂයක් නොතිබුණු අතර නියමුවාට සහ පාලක මැදිරියට තමන් සිටින නියමිත ස්ථානය ගැන ඇති වූ වැරදි වැටහීම නිසා සිදු වූ විනාශයක්. අදටත් ඒ අනතුරේ නිහඬ සාක්ෂිකරුවෙක් ලෙස නෝටන් බ්‍රිජ් පොලිසිය අසල යානයේ රෝදයක් ප්‍රදර්ශනයට තබා තිබෙනවා. හඳුනාගත නොහැකි වූ 191 දෙනාගේම සිරුරු කොටස් එකම වලක මිහිදන් කළ ඒ සොහොන් කොත අදටත් ලෝකයේ මිනිසුන්ගේ නෙතට කඳුලක් ගේනවා. තාක්ෂණයේ දියුණුවත් සමග මෙවැනි අනතුරු අද අවම වී ඇතිමුත් සප්තකන්‍යා කඳු මුදුනට ඇසුණු ඒ මරණාඳුනාව තවමත් ඒ මීදුම අතරේ සැඟවී ඇති බව අපට හැඟෙනවා. ඒ අවාසනාවන්ත රාත්‍රියේ මියගිය සියලු දෙනාටම නිවන් සුව අත් වේවා. ඉතින් ඔයාට හිතෙන දේ මේ වීඩියෝ එක යටින් පහලින් කමෙන්ට් කරගෙන යන්න. මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා.